ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරන FM 91.7න් 91.9න් ස්වදේශීය සේවා තරංගමාලාවන් ඔස්සේ බදාදා සුසරසර වැඩසටහන ශ්‍රවණය කරන ඔබට. ඉතින් අදත් වෙනද වගේම වැඩසටහනෙන් සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබාගත් දක්ෂ නාගි කෙනෙක් සමග කතාබහක් ඒ වගේම නව නිපැයුමක් කරපු දක්ෂ සහෝදරයෙක් සමග කතාබහක් වගේම විශේෂ අවස්ථා ඇති දක්ෂ නාගි කෙනෙක් එක්කත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නේද සරස? ඔව්. ඉතින් අපි පිළිගමු අපිත් එක්ක මුලින්ම සම්බන්ධ වෙන්නේ කවුද කියලා. අද බදාදා සුසරසර වැඩසටහනින් පළමුවෙන්ම අප සමග එක් වෙන්නේ තමන්ගේ සමස්ත ලංකා ජයග්‍රහණ පිළිබඳව කතා කරන්න සිරුනි කොට්ටාච්චි අක්කා. ආයිබෝන් අක්කේ. ආයිබෝන් මල්ලි. ඔව් ඉතින් අපි මුලින්ම දැනගන්න කැමතියි සිරුනි නාගේ ඉගෙන ගන්න පාසල දැන් මොන ශ්‍රේණිද ඉගෙන ගන්නේ මේ දිනවල මොකද කරන්න කියලා. ඔව් මගේ පාසල තමයි ගම්පහ සිරිකුරුස විද්‍යාලය. ඒ වගේ මම ඉන්නේ ගණේ මුල්ලේ. මේ දිනවල මම අපස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටිනවා. ඔව් එතකොට කී ශ්‍රේණියද ඉගෙන ගන්නේ? දැන් 11 ශ්‍රේණිය. 11 ශ්‍රේණිය. ඉතින් අපි කැමති ප්‍රථමයෙන්ම දැනගන්න සමස්ත ලංකා ජයග්‍රහණයක් නංගි අරගෙන තියෙනවා. ඒ ජයග්‍රහණය ගැන අපි දැනගන්න කැමතියි. ඔව් මම සමස්ත ලංකා සංගීත උළෙලෙන් ජ්‍යෙෂ්ඨ එක හාමෝනියම් වාදන දෙවන ස්ථානය දිනාගත 2024 වර්ෂයේදී සහ කතක් යුගල නර්තන අනුවාදන පළවෙනි ස්ථානය දිනාගත්තා. ඔව් එතකොට දෙක මේ වාදන තරගෙන් තමයි හාමෝනියම් වාදන. ඉතින් නංගි මොන වගේ පොඩි කාලේ ඉඳලම මේ වාදන තරගවලට සහභාගී වෙලා තිනොද? පුළුවන් ද පොඩි කාලේ ඉඳලම සංගීත භාණ්ඩ වාදනය කරන්න? ඔව් මම පොඩි කාලේ ඉඳලම සංගීත භාණ්ඩ වාදනය කරනවා. ඒක පටන් ගත්ත කොහොමද? ඒ කියන්නේ පාසලෙන්ද පෙර පාසලෙන්ද? පෙර පාසලේ සිටම මම හිතන්නේ මම සංගීතයට හුරු වුණා. මොකද මගේ අම්මා සංගීත ගුරුවරියක් නිසා. ඉතින් ඒ වගේම තමයි නංගි පාසලේ තවත් විෂය බාහිර ක්‍රියාකාරකම් තියෙනවා. ඒ අතරින් ඔබ මොනවද තව කරන්නේ? මම නිවේදන කටයුතු කරනවා. ඒ වගේම සංගීත කටයුතුත් කරනවා. පෙරදිග තූරවාද කණ්ඩායමේ සමාජිකයෙක් ලෙසත් මම සිටිනවා. අම්මත් සංගීත ගුරුවරියක් නිසා සමස්ත ලංකා තෙක් ජයග්‍රහණය රැගෙන යන්න මේ ලොකු උදව්වක් ලැබෙන්නේ නැති පවුලේ අයගේ. ඉතින් ඒ දෙමාපියන්ගෙන් පවුලේ අයගෙන් සහෝදර සහෝදරයන්ගෙන් මොන වගේ දායකත්වයක්ද ලැබුණේ සමස්ත ලංකා වෙනකන් නංගිට ගමන් කරන්න? ඔව් ඇත්තටම දෙමාපියන්ගේ සහයෝගය නැත්තම් මම අද මෙතන නෑ. ඉස්සෙල්ලා මතක් කරන්න ඕනේ මගේ අම්මා. එයා තමයි මට අම්මා තාත්තයි දෙන්නම දැන් තරඟිට සහභාගී වෙනකොට ඒ අවශ්‍ය ප්‍රැක්ටිස් වලට මාව හැමතැනම එක්කන් ගියා. ඒ වගේම එයාලගෙන් ලැබුණු සහයෝගය කියලා නිම කරන්න බෑ. ඒ වගේම එයාලා ගොඩාක් මට උදව් කරා. මං හිතන්නේ මගේ ලෝකේ ඉන්න වීඩියෝ දෙන්න තමයි අම්මයි තාත්තයි කියන්නේ. ඒ වගේම මම දෙවියන්ගේ ආශිර්වාදයත් මට හැමදාම ලැබුණා. ඔව් ඒ වගේම තමයි අපි දැනගන්න කැමති ඔබ ඉගෙනමු ලබන පාසලෙන් මේ ජයග්‍රහණය ලබා ගන්න මොන වගේ දායකත්වයක්ද ලැබුණේ? ඔව් මම ඉගෙනම ලබන්නේ ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙන්. ඉතින් මගේ ඉස්කෝලෙන් මට ගොඩාක් සහයෝගය ලැබුණා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ අපේ ඉස්කෝලේ සංගීත ගුරු මහත්මිය නදීකා ගුරු මෑණියන් සහ සිතාරි විතානගේ ගුරු මෑණියන්ව ඒ දෙපළ මට ඉතාමත් සහයෝගය දක්වා මේ තරඟේ ජයග්‍රහණය කරන්න. ඔව් ඒත් එක්කම නංගි දැන් ඔබ මේ අපොත සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා මුහුණ දෙන්න සූදානම්ින් ඉන්නේ. ඒ වගේම තමයි පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම් සංගීතයේ පැත්තෙන් නිවේදන පැත්තෙන් රසක නියුතු වෙනවා කියලා අපිට කිව්වා. ඉතින් ඒ වගේ විෂය වැඩ සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සමබර කරගෙන කොහොමද අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ? ඒක මම ඒ කරන වෙලාවට හරියට ඒ දේ කරනවා. මොකද මං හිතන්නේ සෞන්දර්ය ඕන කෙනෙක්ට ඕනේ. මොකද අපේ රසවින්දනය හැදෙන්නේ දැන් අධ්‍යාපනයට ලොකු උදව්වක් තමයි සෞන්දර්ය කියන්නේ. මම ඒක අත්දකිනවා. මොකද දැන් අපි පාඩම් කරලා මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න ගත්තාම ඒක හිතට හරිම සානයක්. මං හිතන්නේ සෞන්දර්ය කටයුතු වල නියත වෙනවා නම් අනිවාර්යෙන් අධ්‍යාපනයටත් ඒක හොඳ පන්නරයක් වෙනවා කියලා. ඔව් ඉතින් සෞන්දර්ය විෂයන් වලට ගොඩක් කැමතියි කියලා කිව්වා. ඉතින් පාසලේ කලාමංගල්‍යයක් විවිධ ප්‍රසංගයක් තියෙනකොට ඔයා ඒවටත් දායක වෙනවද? අනිවාර්යෙන්. මම උපරිම සහයෝගය ලබා දෙනවා මගේ ගුරු මහත්මයාට. ඉතින් වාදන හැකියාව වගේම ගායනයටත් හැකියාවක් තියෙනවා. ගායන ගීත ජනකවි ඔව් මට ජනකවිත් හොඳට කියන්න පුළුවන්. සහ ගායනෙත් මුත්‍ති මම දායක වෙනවා. ඉතින් මේ වෙලාවේ බදාදා සුසරසර වැඩසටහන ශ්‍රවණය කරන අයට ඇහෙන්න
ගීතයක කොටසක් හරි ජන කවියක් හරි ගායනා කරන්න පුළුවන්. අනේ අරින් පුළුවන්. හොඳයි නංගිට තමයි දැන් අවස්ථාව. සූරිය සුනෙර වට දෙවරක් ගියා දෝ සූරිය යන්නෙන රත එන ඉගු ලුනා දෝ වීරිය කරන රාහුට අහු උනා දෝ සූරිය උදා නුනේ එම නිසා දෝ ඇත්තටම හරිම ලස්සනයි. මං හිතන්නේ වාදන තරගවලට කියලා සමස්ත ලංකා ජයග්‍රහණ කරා වගේම ගායන තරගවලට යනවා නම් සමස්ත ලංකා ජයග්‍රහණ කරන්න පුළුවන් තරම් දක්ෂතාවයක් නංගිට තියෙනවා. ඉතින් ගායන තරගවලටත් ඉදිරිපත් වෙලා තියෙනවද? ඔව් මම ජනගීත තරඟ සඳහා ඉදිරිපත් වෙලා තිනවා. පළාත් මට්ටම වෙනකම් මම සහභාගී වෙලා තිනවා ජනගීත තරඟ වලින්. ඉතින් අපි කැමතියි දැනගන්න නංගිගේ අනාගත බලාපොරොත්තු අනාගත සැලසුම් මොනවද කියලා. අනාගත සැලසුම් නම් ගොඩාක් තියෙනවා. මං එකක් දෙකක් කියන්නම්. මං කැමති අනාගතයේදී විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියක් වෙන්න. ඒ සමග කලා කටයුතුත් කරන් දක්ෂ කලාකාරිනියක් වෙන්නත් මං කැමතියි. හොඳයි ඉතින් අපි මේ අනාගත සැලසුම් සියල්ලම සාර්ථක වෙන්න කියලා සුබපතන ගමන් අවසාන වශයෙන් දැනගන්න කැමතියි අද බදාදා සුසරසර වැඩසටහනට සම්බන්ධ වීම ගැන මොකද හිතෙන්නේ කියලා. ඇත්තටම මට හරිම සතුටුයි. ඒක නිකන් හීනයක් වගේ. ඇත්තටම මං ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දුන්න කෞශල මහත්මියටත්. ඇත්තටම මට ගොඩක් සතුටුයි. ඔව් ඉතින් සාරස අපි අද දිනේ සිරුනි කොට්ටාචි නංගිත් එක්ක රසබර තොරතුරු රසක් කතා බහ කළා. ඉතින් මේ අවස්ථාවේදී නංගිගේ අනාගත සැලසුම් සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් සමු දෙන්නම් ආයුබෝවන්.